ගොඩක් අයට තියෙන තවත් රෝගී තත්ත්වයක් තමයි උදේට නැගිට්ටාම ඇවිද ගන්න අමාරුයි. විලුඹ වේදනාව තියෙනවා. ටිකක් වෙලා යනකම් නොන්ඩි ගගහ තමයි ඇවිදින්නේ. ඔන්න ඊට පස්සේ හරියනවා. ගොඩක් වෙලාවට මේ විලුඹ වේදනාව හේතුන් කීපයක් නිසා එනවා. ඒකෙන් ප්‍රධාන හේතුවක් තමයි අපිට දකින්න ලැබෙන වාත කණ්ඨක කියන රෝගී තත්ත්වය. වාත කණ්ඨක කියන්නේ විලුඹ අස්ථියේ ගුල් පහන්දී වැඩිපුර අස්ථි වර්ධනයක් කටුවක් වගේ රෝස කටුවක් වගේ අස්ථි වර්ධනයක් සිද්ධ වෙනවා. එතකොට ඇවිදලා යන්න හරි අමාරුයි. කොන්දේ ඇතිවෙන වෙනස්කම් කොන්දේට පෙළ ආශ්‍රිතව ඇතිවෙන කශේරුක ආශ්‍රිතව ඇතිවෙන වෙනස්කම් නිසාත් මේ විලුඹ වේදනාව ඇති වෙන්න පුළුවන්. වාත රක්ත තත්ත්වය නිසා ඇති වෙන්නත් පුළුවන්. නමුත් මම මේ කියන්නේ කැල්සියම් තැන්පත් වීම නිසා ඇතිවෙන විලුඹේ වේදනාව ගැන. ඉතින් මේ තත්ත්වයට ඇත්තටම දිගින් දිගට වේදනාවට ප්‍රතිකාර ලබා ගැනීම තුළින් తాවකාලික සුවයක් ලැබෙනවා. නමුත් සම්පූර්ණ සුව වෙන්නේ නැහැ. නමුත් දේශීය ප්‍රතිකාර ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වීම තුළින් ඉතා ප්‍රතිකාර පද්ධති රාශියක්ම තියෙනවා මේ රෝගය සම්පූර්ණ සුවපත් කරන්න. විශේෂයෙන්ම රත් කිරීම මගින් කරන ප්‍රතිකාර අපි අග්නිකල්ප ප්‍රතිකාර කරනවා. නැත්නම් මේ කැල්සියම් තට්ටුව දිය වෙන්න රෝගියේ මූලයටම ප්‍රතිකාර විදිහට මේ කැල්සියම් දිය වෙන පත්තු වර්ග, තෙල් වර්ග අපේ පාරම්පරික ඖෂධ වර්ග රාශියක් තියෙනවා. ඒ වගේම ශරීරයේ අභ්‍යන්තරයට ඖෂධ අවශ්‍ය නම් ලබා දෙන ඖෂධ තියෙනවා. ඉතින් මේ ප්‍රතිකාර මගින් මේ රෝගී තත්ත්වය සම්පූර්ණ සුව කර ගැනීමේ හැකියාව තියෙනවා.